සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ top up bachelor degree එකක් හරහා Sweden masters වලට යන්නේ කොහොමද කියන කතාව. ඉතින් මේදී ගොඩාක් professionalsලා studentsලා මම මේ question එක කීප වතාවක් අහලා තිබ්බා. මොකද එයාලට තියෙන 1 year top up bachelor degree එකක් ඒක හරහා පුළුවන් ද Sweden masters වලට apply කරන්න කියලා. ඉතින් මෙතනදී exactly අපිට දෙන්න පුළුවන් positive answer එක තමයි yes කියන එක, right? නමුත් මෙතනදී අපි yes කියන answer එක දෙන්න කලින් අපි ඒ අදාළ top up degree holder ගේ අපි free assessment එකක් කරනවා. මොකද මෙතනදී අපි comprehensive free evaluation එකක් කරනවා. ඒ අදාළ applicant ගේ ඒ අදාළ top up degree එක සම්බන්ධව මේ top up degree එක award කරලා තියෙන university එක මොකක්ද? මේ top up degree එක award කරලා තියෙන country එක මොකක්ද? මේ top up degree එකට අයත් වෙන credit system එක මොකක්ද? qualification framework එක මොකක්ද? මේ top up degree එකට අදාළ වෙන degree එකේ name එක මොකක්ද? degree එකේ class එක නැත්නම් GPA එක මොකක්ද? degree එක conduct වෙච්ච language එක මොකක්ද? මේ top up එක ලබා ගැනීම සඳහා ඒ අදාළ ළමයාට තියෙන diploma එකක් තියෙනවා නම් diploma එක, higher diploma එකක් තියෙනවා නම් higher diploma එක, වෙනත් qualifications තියෙනවා නම් අන්න ඒව මොනවද කියලා අපි අන්නේ factors ඔක්කොම consider කරලා අපි comprehensive free evaluation එකක් කරනවා. එතනින් පස්සේ ඒ අදාළ student හරි professional ට හරි අපි exactly answer එකක් ලබා දෙනවා yes or no කියලා. එතනින් ගොඩාක් ළමයිට අපි දීලා තියෙන්නේ yes කියන answer එක. ඒකත් එක්ක අනිවාර්යයෙන්ම top up degree එකක් හරහා ඔයාලට ස්වීඩන් වලට apply කිරීමේ අවකාශය තියෙනවා. එතකොට මෙතනදී අපි කතා කරන්න ඕන විශේෂිතම මාතෘකාවක් තමයි අපි මෙතනදී යුනිවර්සිටි ඇඩ්මිෂන් එක ફોකස් කරනකොට ස්වීඩන් වල යුනිවර්සිටි ඇඩ්මිෂන් එක 100%ක්ම රඳා පවතින්නේ කොහොමද ඩොකියුමන්ට් ප්‍රිපරේෂන් එක වෙන්නේ කියන එක කාරණාව මතයි. කොහොමද අපි ටෙක්නිකල් ඩොකියුමන්ට්ස් නිවැරදිව සහ අපි ඒක හරියටම correctly අපිට rules and regulations සහ circulars refer කරලා කොහොමද ඒ documents හරියට upload කරන්නේ සහ ඒවා කොහොමද හරියට හදන්නේ කියන කාරණාව මත. එතකොට මේදී අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ස්වීඩන් වල සෑම විශ්වවිද්‍යාලයක්ම මැනේජ් කරන්නේ University Admission in Sweden කියන ආයතනය. University Admission in Sweden කියන ආයතනයේට අපි documents 4ක් upload කරන්න ඕනේ. ඒවට අපි කියන technical documents කියලා. කොහොමද මේ top up degree holder admission requirement එක meet කරන්නේ? කොහොමද මේ top up degree holder IELTS එක waive කරගන්නේ? කොහොමද මේ top up degree holder ගේ credit conversion එක වෙන්නේ? ඒ කියන්නේ උදාහරණයක් විදියට top up degree එක තියෙන්නේ UK වල, ඕස්ට්‍රේලියා වල, අයර්ලන්ඩ් වල එහෙම වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවක අපි apply කරන්නේ ස්වීඩන් විශ්වවිද්‍යාලයක. ස්වීඩන් විශ්වවිද්‍යාලයේ තියෙන European credits. එතකොට credit conversion එක වෙන්නේ කොහොමද? ඊට අමතරව degree explanation letter එකක් අපි දාන්න ඕනේ. මේ degree එකේ තියෙන diplomas, higher national diplomas සහ degree එක connect කරලා. ඒතර මේ හැම දෙයක්ම කරන්න ඕනේ. ඒ අදාළ රටවල් වල තියෙන qualification framework ඒ වගේම credit systems මේවා focus කරලා. ඉතින් ඒ දේවලුත් එක්ක අනිවාර්යයෙන්ම අපි free assessment එකක් කරනවා. document preparations 100% සාර්ථකව කරනවා. සහ මෙතනදී මේ assessment එකේදී assessment එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම qualified කියන තැනට ඒ අදාළ student හරි professional හරි ඒ final decision එක qualified වුණොත් අනිවාර්යයෙන්ම මේ qualified කියන නිර්ණායකයාට 100% අපිට guarantee එකක් ලබා දීමට හැකියාවක් තියෙනවා යුනිවර්සිටි එක offer එක සම්බන්ධයෙන්. යුනිවර්සිටි offer එක තියෙනවා කියන්නේ එතනින් එහාට ස්ටුඩන්ට් වීසා එකටද ඩිපෙන්ඩන්ට් වීසා එකටද මේ හැම දෙයක්මටම ඇප්ලයි කිරීමේ අවකාශය ඔයාලට ලැබෙනවා. ඉතින් අදම අපිව කන්ටැක්ට් කරගන්න අපේ WhatsApp මැසේජ් එකක් දාලා අපිව ඉක්මනින් කන්ටැක්ට් කරගෙන දවසක් වගේ ඇතුළත ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ෆ්‍රී ඉවලුවේෂන් එකක් යටතේ ඔයාලට අනිවාර්යයෙන්ම මේ සම්බන්ධව exactly decision එක ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් වොරි වේගෙන හිටියා නම් right වොරි වෙලා හිටියා නම් අනේ මට තියෙන top up degree එකක් මේක 1 year ඒක නිසා මට apply කරන්න බෑ Sweden masters වලට කියලා. ඒක ඇත්තටම කිව්වොත් සත්‍ය කාරණාවක් නෙමෙයි. ඉතින් අපි එහෙම ළමයි ඕන තරම් මේ වෙනකොට ස්වීඩන් වලට යවලා තියෙනවා අපේ free consultation service එක හරහා. ඒ වගේ මේ process එක තනිකරම අපි handle කිරීම මගිනුත්. ඉතින් අදම අපේ WhatsApp අංකයට message එකක් දාන්න නැත්නම් WhatsApp අංකයට call එකක් ලබා දෙන්න නැත්නම් email හරහා අපිව contact කරන්න. අනිවාර්යයෙන්ම evaluation එක free of charge කරලා technical documents වලින් ඉඳලා A to Z document preparation එකත් එක්ක with 100% guaranteed admission එකක් එක්ක ඔයාලට තියෙන top up degree එකක් නම් top up degree එක හරහා ස්වීඩන් වල masters වලට අනිවාර්යයෙන්ම ඔයාලට process එක අපි කරලා දෙනවා. හරි. Thank you very much.